Hey guys, කවුද ඔයාලට? ඉතින් මං ආසම පැත්තට තමයි අද ඇවිල්ලා තියෙන්නේ. කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම ඔයා යන්න ආසම කොහෙද කියලා මම නම් කියන්නේ ආරුගම්බේ. හරිද? ඉතින් මේ දවස්වල මොනවාද මේ පැත්තේ වෙන්නේ කියලා මං ඔයාලට පෙන්නන්නම්. යම්මාත් එක රවුමක්. හෙලෝ. අද ආරුගම්බේ ආවම අවුරුද්දෙන් පස්සේ ආපු ෂෝක්ම ට්‍රිප් එක. ඉතින් ඔයාලට කොහමද අවුරුදු අවුව බලන්න මේ මං ආවද ඔයාලවද රවුමක් එක්කයි යන්නම් ආරුගම්බේ කොහොමද කියලා. උණු වතුර ටිකක් වටුණා. ඇයිද ඒක මොනකොට? Kabala. මේ කවුද ෆොරින? ඒක මට දෙන්න thumbnail එකට දාන්න. අවුයි ආපහු කළු යන්නේ. බොහොම අමාරුයි මේවා කරගත්තේ. මෙතන ගහක් තියෙනවා. මල් ගහන්න නැහැ. කපුටේ. අවුව. ඉන්නේ මෙතනනේ බබා. ඔව්. පිටිපස්සේ දැති ගොඩක්. ඉන්නේ දින්න අතින් පතර ගෙවල්. යෝ. අලා අවුරුදු සැමරුවද? යා. මෙහි සීසන් එක පටන් ගන්න තමයි යන්නේ. හරිද? කොඩ යන්න නැතුව කොහෙවත් යන්න බෑ. හුලං කූල් එක උතනවනේ. චුට්ටක් වටයක් දානවා ඇවිදලා මම බත් සුවඳක් ආවනේ. කළු එයි. ලකුවට සෙනග නෑ තාම. අංකල් ඉන්නවා. ගොඩක් කට්ටිය එන්නෙත් නැද්ද දුර වැඩි හින්දා. කෑම කඩේ කොහොමද කරයි ඔතනින් තමයි රයිස් ඇන් කරි කන්න තියෙන්නේ. මෙහි රයිස් ඇන් කරි කන්න නෑ තැනක් හරියට. හරියට කියන්නේ තියෙනවා මේ එක්ස්පෙන්සිව්. මේක තමයි ටී එක. නෑ ඊට හැක. අන්න සෝල්ටි ස්වාමීස්. මං කියන්නේ අරක මේ අස්ලම් කතා කරන්න ඇහුවා අතන. ඔව් ඔව් ඒකද? ඒක ඊට හැක බබා. මේ මේක වෙනස් කරලානේ බර්ගර්. ගොඩාක් තැන් වෙනස් වෙලා තියෙන්නේ. ලස්සනයි. තාම ඕපන් කරන ගමන්නේ. ඒක ලයිට් එකෙන් තමයි ලස්සනලා තියෙන්නේ. චූටි ස්පොට් ලයිට් නේ. චූටි ඒවා. අවුව. ඉන්නව අවුව පෙන්නන්න. මේවා අලුතෙන් ඕපන් වෙලා තියෙනවා. මම දැක්කෙත් නෑ නේද? එතන ටිකක් මේ only foreigners නෙවෙයි වගේ. නෑ ෂාප් මීටින්. නෑ මං කියන්නේ vibe එක. අවුව නැත්තම් තවත් ෂෝක්. මේ තව හදනවා. තැන්. ඔව්. මේකත් එහෙමනේ. අර මේ දොරක් මෙයා වෙලා තිබුණේ. අපි කන්නාව. කන්නාව කියන්නේ මෙහෙ තාම මොනවත් ඕපන් නැහැ.
ang karata ganda na yan. Nails brushing. බඩ ෆුල් අනික රසයි ඒකනේ. සූදුරු දාලා දෙන්න. අතනින් ඇතුළට යන්න. බීච් වේව්. වෝටර් මියුසික්. මේ පැත්තට ගොඩක් එන්නේ නැත්තේ දුර වැඩි. ඒ කියන්නේ දවසක්ම වගේ යනවා එන්න. ඒකල ආයෙ රෙස්ට් කරලා ආයෙ යන්න දවසක්. ඒ කියන්නේ එනවා නම් දවස් 3ක් 4ක්වත් ඉඳලා යන්න එන්න ඕනේ. මේ පාරේ කියන්නේ ඕක තිබුණා කලින්. Tropicana homestay. මේකේ නේම් බෝඩ් එකවත් මේ අය අලුත් කරන්නේ නැහැ නේ. පොඩ්ඩක් අවුව බැස්ස නිසා බීච් එකට යන්නේ කියලා යන්නේ. අම්මේ ගොඩ කාලෙකින් නේ දකින්නේ. වේව් එක බලන්න දැනටම ඉරිස්සේ මොන වේව්ස්ද නේද? මේක තමයි මාරසට එන්නේ. වාව්. මං ආසම බීච් එක. හැබැයි මේ පාර මාර විදිහට ඕපන් වෙනවානේ. ගොඩක් ඒවා. කොහොමද තව සති දෙකයි. පරිම. වාව් වේව් එක ඉන්න වෙන්නන්න. ඈ? හතරක් හතරක්. ඉන්න වේව් එක පෙන්නන්න. අසුත්තයි. ඕනේ සානේ කරා. එන්නම්. නෝ. Depende men wave sunny bay මෙතනින්ද පයින්න තියෙන්නේ බීච් වල කුඩේ ඉහළගෙන යන්න නැති ඉතින් කුඩේ ඉහළක් නෑ මම ඔය කලුණ දෙන් කියලා බීච් එක හැදිලා නෑ තවනේ ඔයාලගේ ආසම බීච් එකක් කියන්න බලන්න සිප්පි කඩු තියෙනවා ගොඩක් ඇවිල්ලා අවුව වැඩි
ඇවිදලා බීච් එකටත් ගිහිල්ලා මං ආසම බීච් එක අනේ මේක මාර නිල් පාටයි. තව ලස්සන වෙනවා තව ටික දවසකින්. මේ ඉතින් මාර වේව්ස් එන්නේ. ඒකයි මෙහෙට සර්ෆ් කරන්න ගොඩාක් අය එන්නේ. මේ ලොකු උස වේව්ස් එනවා. ඒ නිසා ඉතින් ඔන්න ඔහම ඇවිදලා මාර රස්ටියක් නේ තියෙන්නේ. මොන හරි බොන්නම් කියලා තමයි ආවේ. ඉතින් ඒකත් බීලා බලමු මොනවද කරන්න කියලා. හොඳයිනේ. ඉක්කෝ. සරුවත්. ලස්සනනේ බොටල් එක. ඔයාලා බලනවා ඇතිනේ මේ මොකද කුඩයක් උස්සගෙන යන්නේ කියලා. අනේ ඇත්තටම බීච් එකට යනකොටත් මං කුඩේ අරන් ගියා. මොකද මම මේ කලින් දවස්වල ඉතින් ඔය කුඩේ නැතුව තමයි ඇවිද්දේ. ඇවිදින්න පුළුවන්. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ටක් ගාලා කළු වෙනවා. ඒ නිසා ඉතින් මම යන තැන කුඩේ අරන් යනවා. ඉතින් ආරුගම්බ ගැන කිව්වොත් ආරුගම්බ ගොඩාක් අය එන්නේ නැහැ කියන්නේ සෑහෙන ලොකු දුරක් සෑහෙන දුර තමයි ඉස්සලාම් තියෙන ප්‍රශ්නේ. මොකද දවසක්ම වගේ එන්න යනවා. ඒ කියන්නේ ඇවිත් ආයේ කොහෙවත් යන්නත් බෑ. ඒ දවස තනිකර එන්නම තමයි දවසක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඉන්න දවස් ටික ඩිසයිඩ් කරලා පස්සේ ආයෙ යන්නත් දවසක්ම දාගන්න ඕනේ. ඒ නිසා ගොඩාක් ලෝකල් කට්ටිය මේ පැත්තට එන්නේ නැහැ. මට මේ පැත්ත මාර ලස්සනයි. නිකන් වෙනම සිටි එකකට ආවා වගේ තමයි ෆීලිං එකක් තියෙන්නේ. දැන් සීසන් එක ස්ටාර්ට් වෙන යන හින්දා අලුත් රෙස්ටොරන්ට්, අලුත් කොෆි ෂොප්ස්, එතකොට අලුත් ක්ලෝතින් ස්ටෝර් හැම දෙයක්ම ඕපන් වෙන ගමන් තමයි තියෙන්නේ. හරි ලස්සනයි කියන්නේ ගිය පාරවලටත් වැඩිය ස්ට්‍රීට් එක මාරම ලස්සනකට තියෙනවා. දැනටත් එහෙමයි. ඉතින් ගොඩාක් ෂොප්ස් ඕපන් වෙන්න තවත් ලස්සනයි. ඉතින් කම්පිටිෂන් එකත් වැඩි. ඉතින් මං බලන්න කියලා තමයි ආවේ. නිකන් ට්‍රිප් එකක් වගේ චුට්ටක් රිලැක්ස් වෙලා යන්නත් එක්ක තමයි ආවේ. ඉතින් රස්නිය නිසා මොන හරි බොන්න ගත්තා. ඉතින් ඔයාලට මම අර කලින් පෙන්නුවේ සරුවත් වගේ තිබ්බ එකක්. ඒක නම් ගත්තේ නෑ මම. මේ ඒක ලස්සනයි. ඒ බොටල් එකට ආසිතුනා මට. මේ ඉතින් ඒක වීඩියෝ එකකුත් මම මේකට දැම්මා. ඉතින් අපේ ලයිෆ් එක හරිම චූටි කාලයක් තියෙන්නේ කියලා තමයි මං හිතන්නේ. ඉතින් ඒ ලැබෙන හැම දෙයක්ම හැම වෙලාවක්ම ඉතින් ලස්සනට ගත කරන්න තියෙනවා නම් කියලා තමයි මම නම් හිතන්නේ. දැන් ගොඩාක් අපේ ජෙනරේෂන් එකේ කට්ටියට ස්ට්‍රෙස් එක වැඩි. වර්ක් ස්ට්‍රෙස් තියෙනවා, තව වටින් එන ස්ට්‍රෙස් එක තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම එක්ක හරි අමාරු ජීවිතයක් ගත කරගෙන යන්නේ කියලා මම හිතන්නේ. හරිද? මම වැරදිද දන්නේ නැහැ. උනට මට හිතන විදිහ. ඉතින් ඒ වුණාට මේ මට හිතෙන්නේ දැන් ඔය ලැබෙන චූටි කාලේ හරි ලස්සනට නිදහසේ ඉන්න. නිදහස කියන එක අනිවාර්යෙන් අංක 1ට තියෙන්න ඕනේ. මට දේවල් වලට ස්ට්‍රෙස් වෙන්න හරිම අමාරුයි. ඒක වන්දනා මට කරන්න බැරි දෙයක්. මං එහෙම වුණොත් ෆුල්ලි ඩවුන් වෙනවා. ඉතින් ඒ නිසා මං හැමතිස්සෙම try කරන්නේ මගේ මානසික නිදහසේ මම ජීවත් වෙන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මං කියපු දේවල් ගැන? හරි. ඉතින් යන්කෝ වීඩියෝ එකට මගේ කතාවෙන් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගිහිල්ලා ඔයාලට මේ ඔය කුරුම්බා එලිෆන්ට් හවුස් එකේ එලිෆන්ට් හවුස් එකේ කුරුම්බා අයිස්ක්‍රීම් එක මම මේ ඔය සෝෂල් මීඩියා වල දකිනවා. හරිද? මං හෙව්වට මට හම්බුන්නේ නැහැ. හම්බුනේ කොහමද මේ ආරුගම්බේ වලින් තමයි. ඉතින් කාලා බලන්න කියලා try කරන්න ගත්තා. මට නම් මාරම රසයි. හරිද? ඒකේ තව ෆ්ලේවර්ස් මොන හරි තියෙනවා. pineapple with chili. මට මතක තියෙන මැංගෝ එකකුත් තිබ්බා. මට මේ කුරුම්බා ෆ්ලේවර් එක try කරන්න හිතුණා. හරිම රහයි. මාරම රසයි. පැණි තියෙනවා. පැණිත් ඒකේ තියෙනවා මාර රසයි. ඉතින් ඔයාලත් කාලා බලන්න. ඉතින් අද වීඩියෝ එක මෙන්න මේ වගේ තමයි ඉවර වෙන්නේ. ඉතින් thank you අද වීඩියෝ එක බලුවට. අපි next videos වලින් හම්බෙමු. bye. කුරුම්බා wat කාලා බලන්න. මේක මේ ලීටර් එකක් නෑනේ.